Hi guys, ඉතින් කලින් ඔයගොල්ලන්ගේ ෆුල් වීඩියෝ අප්ඩේට් එකක් පොඩි කැලක් එකතු කරන්න හිතුවා. ඉතින් මම කලින් වීඩියෝ එක ගන්නකොට මම හිටියේ පන්නේපිටිය ප්‍රදේශයේ. ඊට පස්සේ මම දැන් මේ කොට්ටාවේ පන්තේගොඩ ස්කීම් එකට ආවා. ඉතින් එනකොට ගොඩක් ලොකු ට්‍රැෆික් එක තමයි ඉන්න සිද්ධ වුණේ. ඉතින් ඒකත් එක්ක දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මගේ ෆුල් කන්සම්ප්ෂන් එක කොහොමද කියලා සහ කොච්චර දුරක් මම ආවද කියලා අසන වශයෙන් මම සාමාන්‍යයෙන් 6 පස්සේ ටයිම් එක තමයි ආවේ පීක් ට්‍රැෆික් එකේ. ඉතින් එතනින් ඔයගොල්ලන්ට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ ෆුල් කන්සම්ප්ෂන් එක කොහොමද කියන සම්බන්ධව. දැන් ඔයගොල්ලන්ට පේනවා කලින් 14.6ක් තමයි තිබුණේ. දැන් මේ වෙද්දී මේක 15කට අඩිලා තියෙනවා. ෆුල් කන්සම්ප්ෂන් එක කට්ටක් අඩු වෙලා තියෙනවා. මේකේ අපි බලමු කොච්චර දුරක් ඇවිල්ලා කියලා වාහනේ. හරි ඕකේ. ඔව් කිලෝමීටර් ගණන් ඇවිල්ලා තියෙනවා 34.3කට. ඒක තමයි සාමාන්‍යයෙන් රියල් ටයිම් කන්සම්ප්ෂන් එක. මම දැන් ගොඩක් පීක් ට්‍රැෆික් එක තමයි ආයෙ උඩ දන්න මේ වෙලාවේ මම පන්නේපිටියේ ඉඳන් උරලින් ඉඳන් පන්නේපිටිය පැත්තට පාර ආවිල්ලා ඊට පස්සේ කොට්ටාව ටවුන් එකට ආවිල්ලා ඊට පස්සේ කොට්ටාව ටවුන් එකෙන් ආයෙ මත්තේගොඩ හරවලා එහෙන් තමයි ආවේ. මම පොඩ්ඩක් මැදයන්තුවත් එක්ක. ඉතින් අපි බලමු කොහොමද මේකේ කන්සම්ප්ෂන් වෙනස් වෙන්නේ කියලා ඉස්සරහට. රැට මම ආයෙත් හංගල පැත්තට යනවා ඉස්සාල පැත්තට. ඒ ගියාට පස්සේ පොඩ්ඩක් මම අප්ඩේට් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට මේකේ ෆෝල් එක දැන් වැඩි වෙන්නේ කොහොමද සම්බන්ධව. මම හිතනවා ඔයගොල්ලෝ මේ පොඩි වීඩියෝ කැලෙන් අප්ඩේට් එකක් එන්න තියෙයි කියලා. Hi guys, ඉතින් ෆෝල් කෙනෙක් සම්බන්ධව සෙකන්ඩ් අප්ඩේට් එක ඔයගොල්ලන් දෙන්න හිතුවා. ඉතින් මම කලින් කිව්වා වගේම මත්තේගොඩ ඉඳන් දැන් හංගලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙද්දි රෑ 12ක් වගේ දාව. ඉතින් මම ආසන වශයෙන් කිලෝමීටර් 25ක ඩ්‍රයිව් කරගෙන ආවා. ඉතින් ඊට පස්සේ මේ ට්‍රැෆික් එක මොකුත් තිබුණේ නැහැ. ඉතින් මම ඇවරේජ් ස්පීඩ් එක මේන්ටේන් කරේ කිලෝමීටර් 40 54ක රේන්ජ් එකේ රෝඩ් කන්ඩිෂන් එකත් එක්ක. ඉතින් මම සාමාන්‍යයෙන් ගොඩක් හයින් ඩ්‍රයිව් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් දැන් මේකේ තියෙන රියල් ටයිම් ෆෝල් කන්සම්ප්ෂන් එක කොහොමද කියලා සහ අපුදුර සම්බන්ධවත් මායිඩි එකක් ලබා දෙන්නම්. අපි අනිත් පැත්තේ කැමරා එකට යමු. දැන් ඔයගොල්ලෝ MID වලත් පේනවා මම කිලෝමීටර් 59.6ක් ඇවිල්ලා තියෙනවා. මම ස්ටාර්ට් කරද්දී ආසන වශයෙන් 34ක් වගේ තිබ්බේ. සෝ රෆ්ලි කිලෝමීටර්ස් 25ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පිළිලොත් අටු එජ් එකකට ආයෙ පිළිලා තියෙනවා. මම හිතන්නේ කලින් පොසිෂන් එකත් එක්ක තමයි ඒක අප්ලෝඩ් වෙන්නේ නැත්තේ. ඉතින් තාම ෆුල් ටැන්ක් වෙන කාර් එක. හරි. අපි පොඩ්ඩක් චේන්ජ් කරලා බලමු. ඇවරේජ් එක මම චෙක් කරෙත් නැහැ. ෆුල් කන්සම්ප්ෂන් එක. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා 19.6කට වැඩි වෙලා තියෙනවා ඇවරේජ් ෆුල් කන්සම්ප්ෂන් එක. ඉතින් කලින් මම ස්ටොප් කරද්දී පැය කිලෝමීටර් 15 තමයි වැලියු එක තිබුණේ. ඉතින් දැන් මේක වැඩිලා තියෙනවා 19.6කට. ඉතින් සාමාන්‍යයෙන් මම ට්‍රැෆික් නැති එකෙන් තමයි ආවේ. ඉතින් මේකත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට මේකේ ෆුල් කන්සම්ප්ෂන් සම්බන්ධව තවත් අයිඩියා එකක් එන්න තියෙයි කියලා. ඉතින් අපි වීඩියෝ එකේ අවසානයට යමු.